හරි. එතකොට ඉස්සල්ලාම දැන් ඔයාලා ක්‍රිප්ටෝකරන්සි ඉගෙන ගන්න. එතකොට ක්‍රිප්ටෝකරන්සි ගත්තාම අපිට ඕක ප්‍රධාන කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි හම්බ කරන ප්‍රධාන කොටස් තුනකට කඩන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි long term hodling කියලා කියන්නේ. එතකොට පළවෙනි එක තමයි long term hodling කියලා කියන්නේ. ඊට පස්සේ දෙවෙනි එක අපි ගන්න පුළුවන් trading. ඊට පස්සේ තව තියෙනවා others කියලා වෙනම කැටගරි එකක්. හරි. ඊට පස්සේ දැන් ඔය others කියනවට වැටෙන්නේ mining, airdrop, NFT, games, staking ඔය වගේ දේවල්. එතකොට ඔය වගේ දේවල් සුළුවෙන් කතා කරාවේ lesson 1 එකේ. හරි. ඊට පස්සේ දැන් ඔය trading කියන දේ කොටස් දෙකකට අපිට කඩන්න පුළුවන්. මට කියන්න බලන්න ඒ trading කඩන කොටස් දෙක මොනවද කියලා. ස්පොට් ෆියුචර් අන්න හරි. ස්පොට් ට්‍රේඩින් and ෆියුචර් ට්‍රේඩින්. එතකොට අපි අද මෙන්න මේ දෙක ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. ස්පොට් ට්‍රේඩින් and ෆියුචර් ට්‍රේඩින් ගැන. හරි. එතකොට ඔයාලා මේකේ නෝට් එකක් දාගන්න ඕනේ. ඔන්න අද ඉඳලා නෝට් අර මම ලියන්න කියන නෝට් ටික දැන් එනවා. ඔයාලා කලින් ලෙසන් වල Taman තනියෙන් නෝට් එකක් ගහගෙන තියාගන්න ඇති කියලා මම හිතනවා. ඔකට මෙන්න මෙහෙම තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි වලින් මේන්ලි සල්ලි හම්බ කරන්නේ. හරි. එතකොට ස්පොට් and ෆියුචර් ට්‍රේඩින් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි. මම යනවා ඊළඟ පාර්ට් එකට. ඉස්සෙල්ලාම අපි බලමු ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔන්න ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා තමයි අපි දැන් බලන්න යන්නේ. හරි. ඔන්න මම ගන්නවා Solana USDT කියලා ඉතින් මේ එක්සැම්පල් එකක්. හරිද? ඔන්න මම දැන් එක්සැම්පල් එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා සරලව. ඔන්න Solana USDT කියන chart එක මම අරගත්තා. ඔන්න chart එකේ දැන් මෙන්න මේ විදිහට price movement එක ගිහිලා තියෙනවා. මේ තියෙන chart එකේ අර candlestick එකේම ගිහිලා තියෙන විදිය කියලා හිතන්න. ඉමේජින් කරගන්න. හරි. ඊට පස්සේ ඔන්න දැන් මේ chart එක තියෙනවා. chart එකේ ඔන්න දැන් $10යි මේ price එක Solana USDT එක. හරිද? ඔන්න දැන් $10ට තමයි Solana coin එකක් තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔන්න අපි කරන වැඩේ මෙන්න මෙතනින් buy කරනවා Solana USDT coins. හරිද? ඔන්න දැන් $10න් අපි buy කරා. buy කරලා මෙන්න මේ විදිහට price එක ඉහළ යනවා. ඔන්න දැන් මේ සතියක් එහෙම නැත්නම් දෙකක් එහෙම නැත්නම් එකම දවසේ හරි ඔන්නෝම chart එක ඉහළට යනවා. ගිහිල්ලා ඔන්න දැන් price එක නැවතිලා තියෙනවා $50. එතකොට අපි ගත්තේ කීයද $10න් ඔන්න දැන් තියෙන $50. ඊට පස්සේ ඔයා කරන වැඩේ මෙන්න මෙතනින් sell කරලා දානවා. එතකොට මට කියන්න බලන්න ඔයා ඉන්නේ profit එකේද loss එකේද? ප්‍රොෆිට් එක අන්න හරි ප්‍රොෆිට් එක තමයි ඉන්නේ. ඊට පස්සේ ඔන්න දැන් chart එක මෙන්න මේ විදිහට පහළට යනවා. ඔයා හිතන්න මේ $10න් buy කරා ඔයා. හැබැයි chart එක පහළට ගිහිල්ලා. පහළට ගියාම ඔන්න දැන් price එක තියෙන්නේ $2කේ. එතකොට දැන් මට කියන්න බලන්න දැන් ඔයා ඉන්නේ loss එකේද profit එකේද? ලොස් එක හරි loss එක තමයි ඉන්නේ. ලොස් එක. හැබැයි ඔයාට ඔය loss එක එන්නේ ඔයා මෙතනින් වික්කොත් විතරයි නේද? ඒ කියන්නේ ඔයා මෙතනින් sell කරොත් විතරයි නේද loss එක එන්නේ. නැත්තම් loss එක එන්නේ නැහැ නේ. මොකද තව ටික දවසක් ගිහලා මේ chart එක up වෙන්න බැරිද? පුළුවන් අන්න හරි. එතකොට ඔයාට තේරෙන්න ඕනි මෙන්න මෙහෙම. ඔයා ගත්ත තැන ඉඳලා price එක පහළට ආවොත් පහළට ඇවිල්ලා ඔයා sell කරොත් විතරයි ඔයා loss එකකට යන්නේ. තේරුණාද? ඔයා sell කළොත් විතරමයි spot වල loss එකකට යන්නේ. මෙතන 10ට උඩින් තියෙන ඕනෙම තැනක ඔයා profit එක තමයි ඉන්නේ. හැබැයි ඔයා මෙන්න මෙතනින් පහළට එන හැම වෙලේම loss එක තමයි ඉන්නේ. හැබැයි ওই loss එක ඔයාට එන්නේ ඔයා sell කරොත් විතරයි. මොකද මෙතනින් sell කරේ නැත්නම් ඔයාට loss එක එන්නේ නැහැ. තේරුණාද? තේරෙනවා හරි. එතකොට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ පහළට මාකට් එකේදී DCA කරන්න. DCA කියන්නේ dollar cost average. එතකොට ඒ මොකක්ද කියලා මේ fund and risk management පාඩමේදී කියලා දෙන්නම්. හරි. දැන්ට මතක තියාගන්න ආයෙ ආයෙ buy කරන්න පුළුවන් කියලා මේ පහළට එනකොට. හරි. එතකොට ඔන්න ඔයා හිතන්න මෙන්න මෙහෙම දෙයක්. ඉනිෂියල් කැපිටල් එක තියෙනවා ඔයාගේ $100ක්. ඔන්න දැන් ඔයාගේ තියෙනවා $100ක්. එතකොට ඔයා කරන වැඩේ 100 ගානේ මෙන්න මෙතනින් coins ඒ කියන්නේ sorry $10 ගානේ ඔයා ළඟ තියෙන $100ම coins buy කරනවා. එතකොට මට කියන්න බලන්න coins කීයක් buy කරන්න පුළුවන්ද? ඔයා ළඟ $100යි තියෙන්නේ. එක coin එකක් $10යි. ඔයාට coin කීයක් buy කරන්න පුළුවන්ද? 10ක් පුළුවන්. කොයින් අන්න 10ක්. හරි. coins 10ක් පුළුවන් ඔයාට buy කරන්න. හරි. ඊට පස්සේ මට කියන්න බලන්න ඔයා දැන් මේ 50න් sell කරොත් එතකොට coin 10 $50න් තමයි sell කරන්නේ. එතකොට ඔයාට එන සම්පූර්ණ ගාණ කීයද? ඩොලර් 500යි. අන්න හරි. $500යි ඔයාට එන සම්පූර්ණ ගාණ. හරි. එතකොට අපි දැන් බලමු profit එක කොහොමද කියලා. එතකොට profit එක හදන්න නම් ඔයා $500යි මෙතනින් sell කරාම හම්බුනේ. එතකොට ඔයා ඕකෙන් අඩු කරන්න ඕනි ඔයාගේ initial capital එක. ඒකෙන්නේ ඔයාගේ profit එක බලා ගන්න පුළුවන්. එතකොට මට කියන්න බලන්න ඔයාගේ profit එක කීයද? ඩොලර් 400යි. අන්න හරි. $400යි ඔයාගේ profit එක. ඒ කියන්නේ ඔයා $10න් coin 10ක් buy කරා. buy කළා $50න් sell කරා. sell කරාට පස්සේ ඔයාට profit එක තියෙනවා $400. හරි. ඊට පස්සේ ඔන්න coins 10ක් තියෙනවා. ඔයා ඕක $2කට එන ඕන දැන්. coins 10 $2කට එනවා. එතකොට $2කට ආවා කියන්නේ ඔයාගේ දැන්ට තියෙන loss එක කියන්න බලන්න. ඩොලර් 20යි. නාරි $20යි. එතකොට දැන් ඔයා හිතන්න ඔයා මෙතනින් sell කරොත් විතරයි ඔයාට loss එකක් තියෙන්නේ. මං කිව්වා නැත්තම් ඔයාට loss එකක් නැහැ කියලා spot වල. හරි. එතකොට
ඔයා මෙතනින් සෙල් කරොත් ඔයාට ලොස් එකක් කැල්කියුලේට් වෙනවා. එතකොට ඩොලර් 100ක් ඔයා ළඟ තිබ්බා. එතකොට මේ හරියෙන් වික්ක කියන්නේ ඩොලර් 20කට තමයි ඔයාට විකුණන්න වෙන්නේ. එතකොට මට කියන්න බලන්න ඔයාගේ ලොස් එක කීයද? අසුවක් නේද? අන්න හරි. ඩොලර් 80ක් 80යි තමයි ඔයාගේ ලොස් එක. හරි. එතකොට ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයා බලන්න ඩොලර් 10න් කොයින්ස් ටික බයි කරා. බයි කළා ඩොලර් 10න් ඉහළට යනවා කියන්නේ ඔයා ප්‍රොෆිට් එකක ඉන්නේ. හැබැයි පහළට යනවා කියන්නේ ඔයා ලොස් එකක ඉන්නේ. හැබැයි මේ ලොස් එක ඔයාට දැනෙන්නේ කියන්නේ ඔයාට ලොස් එකක් විදිහට ඕක එන්නේ ඔයා මෙතනින් සෙල් කරොත් විතරමයි. මේ තියෙන්නේ if he sell ඒ කියන්නේ එයා සෙල් කරොත් විතරමයි එයාට ලොස් එකක් එන්නේ. එයා සෙල් කරේ නැතුව මෙතනින් DC එක කරා නම් එයාට ලොස් එකක් නෙමෙයිනේ තියෙන්නේ. DC එක කරාම මෙන්න මේ හරියට විතර ඔයා බයින් ප්‍රයිස් එක පහළට ගේන්න පුළුවන්. හරි. එතකොට තව හිතන්න පුළුවන් ඔයාට මෙහෙම මේක කවදා හරි මෙහෙම ඉහළට යයි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 10න් උඩට යයි කියලා. එතකොට මම සෙල් කරනවා කියලා හිතන්න පුළුවන්. එතකොට එයා මේක අල්ලගෙන ඉන්නවා කියන්නේ එයා ලොස් එක නෙමෙයි ඉන්නේ. එයා මෙතනින් සෙල් කරොත් විතරමයි එයා ලොස් එකේ ඉන්නේ. හරි. එතකොට දැන් ඔයාලට මෙන්න මේ ටික තේරුණාද කියලා දුන්න ටික? ඔව් තේරෙනවා. හරි. මේකත් ඔයා දාගන්න ඕනේ නෝට් එකක්. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න.